කොහොමද ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ මම ස්ටඩි ටේබල් එක හදන විදිය. ඉතින් මම මේක වෙනස් විදිහකට තමයි හදන්නේ. ඒ කියන්නේ මේක මම පාවිච්චි කරනවා පොඩි කොළ පාට කූඩයක්. ඊට පස්සේ ඉතින් මේ කූඩේ මම තියෙන තැනින් තියලා මගේ කම්පියුටරේ ඒ කියන්නේ කීබෝඩ් එක දූවිලි වලින් වැහිලා තියෙන්නේ. ඉතින් මම ඒ ටිකේ ස්ක්‍රීන් ඔක්කොම ටික දූවිලි පිස්සා. ඉස්කෝලේ පොත් එක හැමතැනම දාන්න බෑනේ නැති වුණොත් එහෙම ඉවරයි. ඒ හින්දා මම ඉස්කෝලේ පොත් තමයි මේකට දාගන්නේ. ක්ලාස් පොත් නම් වෙනම මම අයින් කරලා තියෙනවා පොඩි කබඩ් එක. ඒක එතනින්ම තියන්න කියලා. ඉතින් මම ඉස්කෝලේ පොත් ටික මේකට දාගත්තා. ඊට පස්සේ ඉතින් මම print out වගේක් අරන් ආවා කොළ වගේ pictures වගේක්. ඉතින් මේ ටික මම කපා ගන්නවා. උන්නටම ඉතින් කොළ ටික කපාගෙන මම ඒ ටික පිටියේ අලවුවා. ඊට පස්සේ ඉතින් මම චූට්ටක් තමයි ගත්තේ print out. කොළ 4යි ගත්තේ. ඉතින් සල්ලි තිබෙනාල වල ඒ හින්දා ඒ 4 පුළුවන් විදිහට පිටියේ ඇලෙව්වා. අපි මේ ටික ඔක්කොම පිටියේ අලවන්න තමයි යන්නේ. මම මගේ ටේබල් එකේ යට තියෙන ලාචුව පොඩ්ඩක් අස් කළා. ඒක නම් අස් කරලා තිබ්බේ මොනවා අස් කරා.